සුබ දවසක්. ඕගොල්ලෝ දන්නවා එසේ එක හදනකොට ඕගොල්ලන්ගේ බැංකු ගිණුම් විස්තරය අවශ්‍ය වෙනවා. ඒ වගේම දෙසැම්බර් 31 දිනයට පැවති බැංකු ශේෂයයි සහ සාමාන්‍ය වාර්ෂික ශේෂය ඒ කියන්නේ බිස්නස් මීඩියා එක අවශ්‍ය වෙනවා. ඉතින් පෝස්ට් ඔෆිස් එකක කවුන්ට් එකක් තියෙන කෙනෙකුට මම මේක ගන්න විදිහ තමයි කතා කරන්න යන්නේ. අනිත් අයට තමුන්ගේ බැංකු ගිණුමෙන් මේ දේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඕගොල්ලන්ගේ ඇප් එක භාවිත කරන්න පුළුවන්. ඔගොල්ලන්ට පුළුවන් කම්පියුටරෙන් ඕගොල්ලන්ගේ බැංකුවට ලොග් වෙලා බැංකු ගිණුමට ලොග් වෙලා ඒ බිස්නස් මීඩියා එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මේ කතා කරන්න යන්නේ ලංකාවේ ගොඩක් අයගේ account තියෙන්නේ පෝස්ට් ඉතාලියානි එකේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මේ පෝස්ට් ඉතාලියානි බැංකු ගිණුමේ විස්තර මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. ඕගොල්ලෝ ඉස්සෙල්ලාම ලොග් වෙලා පෝස්ට් ඉතාලියානි කියලා ටයිප් කරන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට යන්න. ගියාට පස්සේ මේ වගේ තියෙනවා ඒරියා පර්සනල් කියලා එතන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් පුළුවන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ නමයි පාස්වර්ඩ් එක දීලා ලොග් වෙන්න. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ඇප් එක තියෙනවා නම් ඇප් එක මෙතන ස්කෑන් කරලා මේකෙන් ලොග් වෙන්නත් පුළුවන්. රයිට්. ඕගොල්ලෝ මේ විදිහට ලොග් වුණාට පස්සේ ඕගොල්ලන්ට පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඕගොල්ලෝ මෙන්න මෙහෙම පිටුවේ පල්ලෙහාට එන්න. පල්ලෙහාට ආපුවම ඕගොල්ලන්ට තියෙනවා වේදිත උත්තල ඔපරාසියෝනි කියලා ඒ ක්ලික් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙනවා මේකේ තියෙන සම්පූර්ණ ඔපරාසියෝන ටික. ඒකෙන් තව ටිකක් ඔයාලා පල්ලෙහාට එනකොට ඕගොල්ලන්ට තියෙනවා මෙන්න මෙහෙම purchase the essay කියලා. ඒක ක්ලික් කරන්න. අදාළ essay එක සිලෙක්ට් කරලා මෙතන තියෙන ඕගොල්ලන්ට අවශ්‍ය කරන ඊමේල් එක මෙතන සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන කන්ඩිෂන් වලට ඇග්‍රී වෙලා ඒක සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතන තියෙන C කියන එක ක්ලික් කරන්න. ඊළඟට ඕගොල්ලන්ගේ මේල් එකට මේ විදිහට ඕගොල්ලන්ගේ බිස්නස් මීඩියා එක එනවා. ඊට පස්සේ මේකත් එක්ක මම ඉහළ සඳහන් කරලා තියෙන ඩොකියුමන්ට් ටිකත් ඕගොල්ලන්ට බාර දීලා ඒක හදා ගන්න පුළුවන්. හරි, එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැමට ජය.